ආයිබෝවන් අද මම යන්න බලාපොරොත්තු වෙන්නේ ඔය ඇතින් දර්ශනය වෙන සුන්දර දොළුකන්දට. ඉතින් වර්ෂාවත් එක්ක සුන්දර ගමනාන්තයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ටික දුරක් ආවා. දැන් මෙතන තව ඉස්සරහා තියෙනවා ගේට්ටු කණු දෙකක්. ඉතින් හොඳට පාර බලා ගන්න ගේට්ටු කණු දෙකේ වම් පැත්තට යන්න තියෙන්නේ. ඉතින් වමට ඇරලා පොල්ලත්ත පාර දිගේ යන්න තියෙන පොල්ලත්ත තියෙන පාර දිගේ. ඉතින් මම ඉස්සල්ලා ගියේ මෙන්න මේ පැලක් තියෙන පොඩි එකෙන් මෙන්න මෙහෙට පල්ලෙහාට දින පාර ඒ පාර නෙමෙයි යන්න ඕනේ. ඉතින් තියෙන උඩට පාරක්. මේ උඩ පාරේ තමයි යන්න ඕනේ. අර පාර ගියත් පල්ලෙහාට යන්නේ. ඉතින් මම ඒ පාර ගියාට වෙලාවක් කී පල්ලෙහාට යන්නේ කන්ද පාම උඩ යන්නේ. මේ පාරෙන් ගියත් තමයි හරි පාරට සෙට් වෙන්නේ. එතන පොඩි නැග්ගක් තියෙන්නේ. බලන්න ඉපේ. අපි දොළුකන් දෙනකොට මතක තබා ගන්න ඕන එක දෙයක් තමයි මේ තියෙන පාරේ විතරයි අපි යන්න ඕනේ. තුවක්කු බැඳලා තියෙනවා. ඒ නිසා සත්තුන්ට තුවක්කු බැඳලා තියෙනවා. ඒ හින්දා මේ පාර දිගේ විතරක් යන්න අනතුරු වෙන්න පුළුවන්. ඉස්සරහ කැලේ ආසේ රින් ගන්න යන්න එපා. මොකද මේ ගොඩක් එක සත්තු ඉන්නවා, ඌරෝ ඉන්නවා, මෝ ඉන්නවා. ඒ වගේ සත්තුන්ට තුවක්කු බැඳලා තියෙනවා දඩයන්කාරය. ගමන එච්චර අමාරුවක් නෑ මේ වෙනකන්. තව ටිකක් ගියාම උස ස්ථානේ පටන් ගන්නවා. ඉතින් එතන පොඩ්ඩක් අමාරු වෙයි. පළවෙනි view point එකට මම ආවා. ඊ වර්ෂාවත් එක්ක පරිසරය මාරම ලස්සනයි. පේනවා ඇති. තාම අර මීදුම තියෙන කඳුවල බලාගලුත් බර වෙලා. ඉතින් අද හවසත් බොහෝ විට වහයි. ඉතින් 4 වගේ වෙනකොට කොහොමද ඊයේ වැස්සයි. ඒ නිසා ඒ වෙනකොට මට මෙහෙන් පිටත් වෙන්න තිබුණ හොඳයි. ටිකක් මහන්සි මාර කන්දක් තිබ්බේ. ඊ ටික නැංගලා ලොකු මේ නැග්මක් තියෙන්නේ. පොඩ්ඩක් වාඩිලා ඉඳලා යන වෙලාව තියෙනවා මට ඕන තරම්. දැන් 8යි 5යි වෙලාව. ඉතින් ඉස්සරහට තමයි ගොඩක් කැලේ තියෙන්නේ. ඉස්සරහින් ඉඳලා පොඩ්ඩක් ගුප්ත ගතියක් තියෙනවා. කවුරුත් ගිහිල්ලා නැහැ. මම හිතන්නේ ඉන්නේ ඒගොල්ලෝ බයිනවා පේනවා. සාමාන්‍ය කැම්පින් කරන්න යන ගොඩක් අය අද. සමහරට අද හවස එන්නත් පුළුවන්. බලමු සමහරට උඩ ඇති කට්ටිය තාම වෙලාව 8යි කාලයි. මීටෙන් මීට යන්න තියෙන්නේ. ඊයේ වර්ෂාවත් එක්ක මේ ඔක්කොම හොදාගෙන ගිහලා තියෙන්නේ. මේ පරිස්සමකට නගින්න ඕනේ ලිස්සනවා.
බෑග් එකත් පොඩ්ඩක් බරයි. උඩ ටිකක් දාගෙන වැඩිපුරත් එක්ක අනවශ්‍යව. මාර කූල් මේ හරි. මන්සන්ඩියක් තියෙන ඉස්සරයි. අපි එතනින් යන්න ඕනේ වම් පැත්තට. දකුණට ගියත් වරදිනවා පාර. එළ මාර්ගයක් දිගේ යනවා වගේ තියෙන්නේ. වතුරට හොඳටම හොදන් ගිහිල්ලා තියෙන්නේ ඊවැසට. කන්ද ප්‍රකාශන තයිලන්නේ. තව ටික දුර යන්න තියෙන්නේ. කන්දර යන්න කන්දර නවා. ඔව් දනිවා ළඟම කොහෙද මේ ගොකරැල්ල. ඒක මොන තිබුණාද? මොනවද? ඊහන් දැක්ක තුන් දෙනෙක් කොල්ල. එහෙමද? ඉන්න කියලා. මාම මෙහෙද? මන්දුලේ. දොලේ මෙහා පැත්තේ. මෙහා පැත්තේ නේද? දෙපැත්තේ නේද? මම මේ බල්ලෙන් ආවේ. පාර දිගට පන්සල දින්නේ. පන්සල පැත්තේ. වත්තත්. ඔව්. මේකෙන් තිබුණා. මෙහෙන් එන්න පුළුවන් මම දන්නේ නැහැ පාර. මෙතන පොළොවට ගත්තාම තිරින් තවත් පාර. ආයේ පාර. හොඳයි මම හරි පස්සේ. මම කෙනෙක් හම්බුණා යා පුවක් අරලා. මේ පුවක් තියෙන වත්තෙන් ගොඩක්. ඉතින් මම ඔයාවේ පල්ලෙහෙන් කොහොම ඇවිල්ලා අපි යන්න ඕනේ බෙන්න මේ පැත්තට. වම් පැත්තට තමයි යන්න ඕනේ. ඉතින් ඒ හැටි ටික කැලෑ පාරක් තියෙන්නේ. පේන ඇති තව කන්ද. මෙතන ගලක් පේන උතන තමයි කට්ටිය යන්නේ. එතනින් කමු දාලා තමයි කට්ටිය පල්ලයට බහින්නේ. ඇප්සලින් කියලා කියන්නේ. ඇප්සලින් කරන්න. ඉතින් මෙතන තියෙන ගල් ගුහාවක් ඒක අස්සේ කැම්පින් කරන්න පුළුවන්. මෙතන තව තැන් තියෙනවා. ඉතින් මම තව මට පැකින් වගේ නැග ගන්න පුළුවන් මේ බොහෝ විට. ඉතින් චාරිත්‍රාක් විදිහට අපි සාමාන්‍යයෙන් කඳුල යනකොට මම කොලත්තක් එල්ලලා යන්නේ. කොලත්තක් එල්ලලා මේට අධිපති වෙන දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න. ඉතින් මම චාරිත්‍රා කරලා දැන් යනවා. ඉතින් මම නැවතත් ගමන යන්නේ. ඉතින් මේ ගස් ටිකක් වැඩිලා වැඩි. මේ ෂේප් එක යන්නේ.
ඉස්සර ඉඳන්ම තියෙන ආසාවක් තමයි ඉතින් කැලේ වදින එක. අපේ පොඩි කාලේ අපි බැලුවනේ රොබින් හුඩ්. ඒවත් එක ඉතින් පොඩි කාලේ අපි දුනු හදාගෙන ඒකට අපේ ගෙවල් වත්තේ හවට ලොකු වතු තිබුණා. ඒවගේ කැලේ තිබ්බනේ. ඒ වගේ අපි සෙල්ලම් කරා. ඒත් එක්ක දවන්න පුදුම ආසාවක් තියෙන පරිසරයට. අවශ්‍ය වෙනකොට නම් මෙහෙර යන්න අමාරුයි. මොකද කළුවරකට නැති ගසුත් එක්ක ගොඩක් හේවනෙන්න. දෙයක් කියනවා මම හිතන්නේ වර්ෂාවත් එක්ක පොඩි දොළ පාරක් තියෙනවා වගේ. මෙතන මේ පල්ලෙහා තියෙන පොඩි දොළ පාරක් ඇතිලා. පල්ලෙහාට යනවා. දොළ පාරක් මාරලස්සන. නෑ දිස්ත්‍රික්කය ගැන ඊළ කලාපේ අයිති වෙන්නේ. මේ දොළුකන්ද කියන වනාන්තරයේ ඓතිහාසික මඩපිටාවක් තියෙන තැනක්. රාමපීඨ කාලේ හනුමා ගෙනත් දාපු කන්දක් කියලා කියන්නේ. ඉතින් ගොඩක් අර සීතල දේශකුණක් තියෙන මේ කන්දේ. ඒකත් එක්ක වෙන්නේ නැති. දැන් මේ ඉන්න තැන ලොකු ගලක් තියෙන ලොකු ගනාවනිචල ගලක්. පොඩි වෙස්සකට වගේ ඉන්න පුළුවන්. මෙතන ඉන්න ලොකු කූඹි රංචුවක් යනවා. පට්ට සැර ඇති ගෑවොත් එහෙම. දැන් පේන්නේ කූඹි රංචුව. මේගොල්ලෝ මාර ගොඩක් ඉන්නවා. අද ඇත්තට මම ආපු දවසේ මාර හොඳ දවසක් ආවේ. සාමාන්‍ය වෙලෙද දොළුකන් දෙනකොට වේලිලා ඒවත් එක්ක අද හැමදැනම වතුර යනවා. ඒ පොඩි දොළ පාර මාර ලස්සනයි. මේ කාලේ කවුරුහරි කැම්පින් එහෙම කරන්න ඉන්නව නම් ඔන්න කොස් එහෙම ඇදලා තියෙනවා. කොස් කීයක් ඇදලා ලම්බාන ගන්න පුළුවන්. ඉතින් බය වෙන්න එපා. මේ විත කන කට්ටියට පුවක් තියෙනවා. මේ කන් දෙකම තර පුවක් තියෙනවා ගන්න. මම මෙතනින් උඩට යන්න ඕන වතුර පාර උඩින්.
ලස්සන එකක් නැහැ කියලා හිතනවත් ෂූට් එක නගිමු. වතුර වතුර ගියා. මම අනිත් සපෝට් එක දාන්න ආවේ. ලොකු ගයික් එකක් නැති ඉන්න. කියලා කැන්වස් එකේ යන වතුර. සාමාන්‍ය ගොඩක් වියලි කාලක ආවොත් කන්න ඇතුළට නගින්න අමාරුයි. මොකද මේ කොළ වේලුනාම ලිස්සනවා. ගලින් වතාවේ ආවා එතකොට ගොඩක් කාලේ අවුරුදු 3ක විතර කලින්. ඒතර මේ හරිය ඉති වාඩි වෙලා බැස්සේ මොකද කොළ වලට අඩිය දීපු ගමන් රූටලා යනවා. අද ඒව නැහැ කොළ තෙත් වෙලා පස්සුත් නොවෙලා. ඒක ලිස්සන්නේ නැහැ. බෑ මඩ තිබ්බොත් ලිස්සනවා. නිසා පරිස්සමෙන් කොයි කාලේ ආවත් හයිකින් කරනකොට ගොඩක් පරිස්සමෙන් යන්න ඕන. සර්පයෝ ඉන්නවා. ඒවත් බලන්න ඕනේ. මේකයි මේ ඉන්නේ. පේනවද දන්නේ. මේ ලී හරි ඉන්න කුණු කට්ටියක්. තා පොඩ්ඩේ මට ෂොට් එක දෙනවා. කෑවන යන්න වෙන්නේ ආද. මේගොල්ලෝ ගොඩක් අහිංසක සත්තු මරන්න හොඳ නැහැ. ඉතින් අපි ඒගොල්ලෝම පැත්තට යන්නේ. පේනනේ කොළ වල පාටට තමයි ආන්නේ. මම කොටලා සස් ගාලා ගහනවා. මේ වෙලාවට මම දැක්ක අයත් කලවලුවා. මම සාමාන්‍යයෙන් හයිකින් යනකොට වතුර නැත් බොන්න හරියම උරක් වගේ බොන්නේ. මොකද මේ වතුර ගොඩක් බිව්වොත් බඩකොර වෙන්න පුළුවන්. හින්දා පොඩ්ඩක් අර මහන්සි යන උගුර දිමා ගන්න ඕනේ. අනිත් අතට අපි ගොඩක් වතුර අරන් යන්නේ නැහැ නේ. ඒ නිසා ඒව පරිස්සම් කර ගන්න ඕනේ. මේ ලස්සන බිම් වලක් හම්බුණා. කුමිසත් ඉන්නේ ඒකි. වටේට දැලක් වගේ තියෙන්නේ. මා ලස්සනයි. අපි ලැන්තාරේ මුල තියෙන මෙන්ටලි කියලා එකක් නේ වගේ එකක්. මා ලස්සන පොට්ටයක් හම්බුණා. මේ ගල තියෙන ගල් දිගේ ගල් උඩට ගිහිල්ලා තියෙන්නේ. මේකට පාසියෙන් බැඳලා තියෙනවා. මා ලස්සනයි ඒක. ඉතින් අමාරුම කොටස නැගගත්තා. දැන් ෂේප් එක යන්න තියෙන්නේ. තනියම යනකොට පොඩි හරි කම්මැලි ගතියකුත් තියෙනවා. කතාවක් කරලා යන්න කෙනෙක් නැහැ. ඉතින් මේ වගේ තැනක එනවනේ. ඉතින් අපි තරුණ කාලෙම තමයි එන්න ඕනේ. වයසට ගියාම එන්න බෑනේ. නිසා අමාරුවෙන් හරි කඳු ටිකක් බඩ ගා ගත්තා නම්
වයසට ගියාම බලන්න පුළුවන්. තියෙනවා මෙතනින් ගලෙන්. ඉතින් මැදින් මාරු වෙන්න තියෙන්නේ. දැන් ඉන්න ආත්මා ලස්සන උඩ ගල් උඩ ගලේ ඉඳලා වතුර වැටෙනවා. ඒ කැමරාවට හොඳට පේනවද දන්නේ නැහැ. මා ලස්සනයි. දැන් ඉතින් මම හයික් එක අමාරු මාරි ඇවිල්ලා ඉවරයි. දැන් තා පොඩි දුරකින් අපි වී පොයින්ට් එක හම්බ වෙනවා. අනිවාර්යයෙන් මේ වගේ නෝර සපත්තු දාගෙන ඉන්න දැක්කන් ඉස්සෙල්ලා මොන කටයුක් හම්බුණා. සපත්තු තිබෙන සමාට උමර ගහනවා. බූට් දාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි ඉතින්. ගහුවත් අපි බූට් එකට අදින්න ඊට පස්සේ. ඉතින් තියෙනේද බිත්තියක් වගේ තියෙන ගල. තනිකර ශාර ගල්ක් තියෙන්නේ. ආයෙ වෙන මේ පැත්තේ ඉඳලා යන්න මෙහෙට. ඉතින් ඕන දෙන්නෙක් ඉන්න එනකොට බඩු ටිකක් ෂෙයා කරගන්න පුළුවන්. කදී මට අවශ්‍ය දේවල් අරන් එන්න කෑම බීම. මේ කාලේ උඩ වතුර ගන්න තියෙනවා. ඉතින් අර වැස්සත් එක්ක බොර වෙලා තියෙන පුළුවන් නිසා වතුර හැදින් තැනුත් තියෙන්න පුළුවන්. වතුර තියෙන තැනක් තියෙනවා. මම ඔයාලට කන්න දෙන්න. මම ලස්සන පොකුණක් වගේ තැනක්. ගොඩක් ආසම දෙයක් තමයි සෝලෝ හයිකින් එක. ඒක මගේ නිදහසට බාධාවක් වෙන්නෙත් නැහැ. මොන විදිහට පස්සේ බලලා ඉන්න පුළුවන්. ආරම පූල් පරිසරය. ඉතින් ඔයාලා එනවා නම් මේ ළඟ තියෙන අරන් කැලේ කියලා රහතන් වහන්සේලා හිටපු තැනක්. ඉතින් අන්තිමට ලංකාවේ අන්තිම රහතන් වහන්සේ ලෙස දැලගෙන මලිදේ රහතන් වහන්සේ වැඩ සිටියයි දැලගෙන ස්ථානයක්. ඉතින් ඒකත් ඕනනම් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. වෙලාවක් තිබුණා මම මේ පැත්තටත් වද යනවා. සාමාන්‍යයෙන් අපි ගමන මුල් හදියේදී ගොඩක් ආසයි. ඇසේ මැදක් යනකොට මහන්සියත් එක්ක ටිකක් අමාරු ගතියක් එපා වීමක් තියෙනවා. ඊට පස්සේ අපි ගමනේ අන්තිම කොටස වෙනකොට අපිට සියලු දේවල් අමතක කරලා මහන්සි නැති වෙනවා. ඉතින් ගමන ආවනේ කියලා මන්ද සෑ පොඩි දුරක් තියෙන මීටර් 300ක් විතර ඇති මං හිතන්නේ. මාර්ග වුණ අවසානයේ දැන් තා පොඩ්ඩකින් අපිට
වී පොයින්ට් එකක් බලා ගන්න ඕන. මානව සතුටක් දැනෙන්නේ. ගොඩක් උදේම ආපු එක හොඳයි. මොකද තාම අර උදේ ගතිය තියෙන ඒකත් ලස්සනයි පරිසරේ. ගිහිල්ලා බලමු. වෙන්නන්න තියෙන්නේ. දුරු කන්ද මුදනට ආවා. අර වී පොයින්ට් එකට ගියේ නෑ. මාර ලස්සනයි හරි. දින ලස්සන ගහක් රතු පාටයි කොළ පාටයි මල් තියෙන. කොළ තියෙන. තියෙන්නේ මාර ලස්සනයි. මේ රුක්ෂ උකලාවක් ගාත මහා මොදෝ ලස්සනකට ඒක දෙලා තියෙන්නේ. ඉතින් උඩට යන්න තියෙනවා බලමු අර පැත්තෙම යන්න තියෙන්නේ. කාලගන්න ඇවිල්ලා මේ ගෙනාපුව දාලා කියලා මෙතන ගුණ ගොඩවල් ගන්න උඩට ආවා. අර ලස්සනක් තියෙන ඇත්තට මෙතෙන් එන්න ඕනේ බලන්න. ඉතින් මම පල්ලෙන් ආවේ. මට ගන්න ආහාර පේනවා ඒක වෙලාවේ. තාමත් අලංකාර ප්‍රදේශයක්. ගනේ. ගල් දලාවක්. පොඩි ගෙඩි ජාතියක්. මන් දන්නේ නැහැ මේ වගේ. ඉතින් ඔතෙන් තැන් යන්න ඕනේ. මෙහෙත් මල් තියෙනවා. මෙහෙට ආවෙන්නේ කියලා. මල්ලයට පාර තියෙන්නේ අපි සාමාන්‍ය දොළ ගන්නේ අපි එන කේව් එක. මම විතරයි වගේ. ගහක් තියෙනවා. අඹ ගෙඩියක් තිබ්බත් කන්න පුළුවන්. එතන වතුර පිරීලා තියෙන්නේ. යන්න පුළුවන් ද දන්නේ බලමු ගිහිල්ලා යන්න පුළුවන්. නැත්නම් අයින් වෙලා යන්න ඕනේ. ලිස්සනවා ඒක හුළඟ වැඩි. ඉතින් මෙන්න මේ හරිය තියෙන ලස්සන ගල් තලාවක්. ඉන්නේ තින් පල්ලේ
එතනින් පල්ලෙහාට තමයි ඇබ්සලින් කරන්න කට්ටිය ඉතින් බයි වැහැත්තල. හොඳ view point එකක් තියෙනවා. ජලාශය පේනවා සෑහෙන ප්‍රමාණයක්. ඉතින් මම ආවේ වෙන්න මේ හරියෙන් ආවේ. මේ හරිය දැන් මඩගල්ල පාර. ඉතින් කුරුණෑගල ඉඳලා එනවා නම් අපි මඩගල්ල පාරට එන්න ඕනේ ඉබ්බාගමින් හැරිලා. ඊට පස්සේ බුක් කරන් තියෙනවා වම් පැත්තට පාරක්. ඒ පාරේ ටික දුරක් ගියාම අය වම් පැත්තටම තියෙනවා රංකිරිමඩ පන්සලට එන පාර. ඉතින් එතනින් ඇවිල්ලා රංකිරිමඩ පන්සල ගාව බයික් හරි වාහන දාන්න පුළුවන්. ඉතින් එතන දාලා හිමීට ඇවිදන් එන්න තියෙන්නේ. සම්පූර්ණ ගමනට අවසාන වශයෙන් පැය දෙකක් විතර යනවා. ඉතින් අද වර්ෂාවත් එක්ක ගොඩක් ලස්සනයි. ඉතින් මේ හරි තවත් ගොඩක් ලස්සන තැන් ගොඩක් පේනවා. ඔයාලට පෙන්නන්නම්. මේ එතන පේනවා ගලක් තියෙනවා. ඒ ගල උඩ තව ගලක් තියෙනවා. මහා ලස්සනයි. ඒ නම දන්නේ නැහැ හරියටම. මෙන්න මේ හරිය තියෙනවා. ඒ ගලක් උඩ ගලක් තියෙන්නේ. ඒක මහා ලස්සනයි. පීටීමක්. මෙතනත් තව තියෙනවා තවත් ගල් තලාවක්. ඒවට යන්න බෑ මං හිතන්නේ ඇක්සස් නැහැ. ඉතින් මේ අතින් පේන ලොකු ජලාශයක් මං හිතන්නේ අක්කටුනාව ජලාශය වෙන්න ඕනි. ඊට පස්සේ මේ තව පේනවා හරියට කිඹුල්වානා ජලාශය පේනවා. ඉතින් මේ ළඟම පොඩි වැවක් පේනවා මේ හරිය. අනිත් පැත්තේ තමයි මාත්ලේ පැත්ත. මාත්ලේ රිවර්ස් යන්නේ හරිය පේනවා මේ හරියට. ගොඩාක් ඈතින් පේන්නේ. කෑම්පින් කරන්න නම් මේ කේව් එක ඇතුලේ කෑම්පින් කරන්න ලස්සන කල්පනාවක් දෙමෙන්නේ එහෙම නැහැ. ඉතින් එතන වෙන ලස්සන ෂූට් එකක් ගන්නලා හරියලා මේ අස්සෙන් බලන්න ගෙවල් ටිකක් පේනවා. ෂේප් එක යන්න ඕන එතන. මම ගමනක් ආවත් පරිස්සම් වෙන්න. මේ හරියේ ගලේ ලොකු ගල්මක් තියෙනවා. ඉතින් හරි පල්ලයට බහින්න පුළුවන්. චුට්ටක් ගාලා තියලා ෂිප් එකේ බැලෙමු පල්ලයට. සේෆ්ටි පොස්ට් කියලා අපි මේ හරියම බෑග් එකේ තියමු. ඉතින් මෙතනින් පල්ලයට බහින්න පුළුවන්. වගේ මේ නගින එක. ඉතින් පල්ලයට බහින්න පුළුවන්. මම අවදානමක් ගන්න නිකන් මාරු වැටෙන්න ඕනේ. තියෙන ප්‍රභාතේ මේ ඔල්ලෝ කීප එක ගාව වෙනවා. මේ පල්ලෙහා තියෙන පොඩි දොළ පාරක් මම එතෙන්ද ගිහිල්ලා ඊට උඩට එනවා ආය පාරක්. ඉතින් මේ කැම්පින් කරන්න එන්න ඕන වෙලාවක උදේ මාර ලස්සනයි කියලා කිව්වා.
හරියෙන් පල්ලෙහාට බැහැලා යන්න ඕනි. පාරට ෂිප් එක යන්න තමයි තියෙන්නේ. පේන ඇති රැහෙන ඇති සද්දයක් අන්න එතෙන් තමයි යන්නේ දැන් මම. අපි ගාක් විහිලි කාලේ ආවත් එතන වතුර තියෙනවා අතටම. යන පාර හරිද කියලා හිතෙනවා. දැන් මේ පාර හරි. වතුර එක රත් වෙනකන් පොඩ්ඩක් පරිසරෙ විඳින්න ඕන තේරෙනවනේ. ඉලව් කෑ ගන්න. ඔය බුලන් එක්ක මම හැන්ද දාලා ඇවිල්ලා නැහැ. ඉතින් ඊයේ තමයි පාවිච්චි කරන්න ඕනේ හැන්ද. ඒ වතුරත් එක හොඳයි කෝපි අර ගෙදර බොනවට වඩා ගොඩක් රහයි. දුරකන්ද ඉන්නවනම් කට්ටිය මේ කාලේ එන්න. මේක වෙනස්ම පීලින් එකක් තියෙන්නේ වර්ෂාවත් එක්ක. අපි අර මධ්‍යම කඳුකරේ තියෙන වනාන්තරයකට ගියා හා සමානයි. මම ගොඩක් උදේම ඇත්තටම මේ පරිසරය විඳලා යන්න ඕනේ. ඒක සමහර වෙලාවට එනවා බලනවා යනවනේ. එහෙම නැතුව ගොඩක් වෙලා ඉඳලා ඒ දේශගුණයක් ඇඟට දැම්මම මේක තියෙනවා වෙනස්ම ෆීලිං එකක්. මේක විඳ ගන්න මේ එන්න පුළුවන් හොඳයි මේ කාලේ. ඒක බිව්වා ෂේප් එක යන්න ඕනේ. ජීවිතේ බිව්ව ලස්සන කෝප් එකක් බිව්වා. බීලා පොඩි වේස්ට් එකක් ගත්තා. ඉතින් මට ඕන තරම් වෙලාව තියෙනවා අද ගෙදර ළඟ ඉන්න නිසා. ඉතින් පල්ලෙහාට තමයි අපි අර සාමාන්‍ය වර්ෂා කාලේ ආවම තියෙන පොකුණ තියෙන්නේ. මම දැන් කේව් එක පැත්තට යනවා. ගල්ගුහා පැත්තට ගිහිල්ලා දැනින් එක වෙලාවක් ඉඳලා තව බලන්න ලොකු පොකුණක් තියෙනවා. ඒ වගේම තව view point කීපයක් තියෙනවා. ඒවටත් ගිහිල්ලා එනවා.
දැන් වෙලාව 10:00මාරයි. ඉතින් පැයකින් විතර මෙහි ගත කරලා මම බහින හිමීට. ඉතින් අපි එහෙන් හම්බෙමු. ජය වේවා. මම දැන් යන්නේ පල්ලෙහා තියෙනවා පොකුණක්. මම කියන්නේ පොඩි පොකුණක්. ඔයාලා වියලි කාලේ එනවා නම් ඇත්තටම එතන වතුර තියෙනවා. ඒ නිසා මම එතන පෙන්නන්න යන්න. මේ කාලේ නම් වතුර කොන් තැනක තියෙනවා ගන්න. බලාගෙන යන්න ඕන. සත්තු ඉන්න පුළුවන්. ඉතින් ආවේ අතන ගල් ගුහාවෙන් පල්ලෙහාට බහින්න තියෙන පාර හැදලා තියෙන. එතනින් ටිකක් ගියාම වමට තියෙන පාරක්. මෙතනින් එන්න තියෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මෙතන වුණ වෙලාවක වතුර තියෙනවා. ලස්සන. ඉතින් ඔයාලා එනවනම් වියලි කාලේ අවුරුදු ඕනෑම කාලෙක එන්න මෙතන වතුර තියෙනවා. ඊළඟ මෙතන කෑම කන්න පුළුවන්. මෙතන හැඩි කරන්න එපා ආවට. උඩට යනවා. අපි දැන් පිටත් වෙන හදන්නේ. පිටත් එක්ක Memang itu lah. Paling ni ada. Di lagi. Oh, jaga lang. Ini, itu kelihatan ni kau. Hah? Jadi kau yakin ni? Ada kamar. Ada lagi, ada dari bang. Balik ke sana ni juga. Ada. අපි දැන් දොළුකන්දර සමුදල යන්න හදන්නේ. ඉතින් අපි තවත් සුන්දර ඉසව්කින් හමු යමු. ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.